අයුබෝවන් හැමෝටම ඔයාලත් මේ E8 වීසා කියන එක ඇප්ලයි කරන්න ගිහිල්ලා මේ වර්නින් කියන එක වැටුණාද කාට හරි? එහෙම වැටුණා නම් ඔයා ඒ කියන්නේ පළවෙනි පාර ඇප්ලයි කරලා නැවතත් දෙවෙනි පාරත් ඇප්ලයි කරන්න ගිහින් තියෙනවා. එහෙම වුණාම මේක වැටෙන්නේ. මෙහෙම මේ this account already exists කියලා වැටෙන්නේ මේ එහෙම දෙයක් වුණාම. මොකද පළවෙනි පාරම මේක පුරවනවා නම් හරියට ඒ තියෙන විදියට හරියටම පුරවන්න ඕනේ පළවෙනි පාරම. විස්තර ඇතුළත්ව ඔගේ බර දානකොට දැන් අපි කියමු 55යි කියලා 55යි kg දාන්න ඕනේ නැහැ. කිලෝග්‍රෑම් කියන එක දාන්න ඕනේ නැහැ. එතකොට උස දානකොට සෙන්ටිමීටර වලින් දාන්න කියලා තියෙන තමන්ගේ උස. ඒක දාන්නත් ඕනේ මේ විදියට. ඒකත් හරියට දාගන්න. දැන් ඔය මේ උස දානකොට සෙන්ටිමීටර වලින් දාන්න. සෙන්ටිමීටර අනිවාර්යෙන් සෙන්ටිමීටර වලින් දාන්න. දානකොට cm දාන්න එපා. අනිත් එක තමයි ඔගේ කැපිටල් සිම්පල් මාරු කර කර උඩේකට කැපිටල් යටේකට සිම්පල් එහෙම දාන්නත් එපා. හරියට ඒක විස්තර ටික මේ පුරවන්න ඕනේ. ඊට පස්සේ තමයි සබ්මිට් වෙන්නේ. සබ්මිට් වුණාට පස්සේ ඔයාලට මැසේජ් එකක් එනවා ඒක සක්සස්ෆුලි කියලා. සමහරවිට මැසේජ් ආවේ නැහැ. මැසේජ් ආවේ නැතුණත් ප්‍රශ්නයක් නැහැ. වැඩේ හරියට මේ කම්ප්ලීට් වෙනවා. ඒක නිසා හරියට වැඩේ කරගන්න කට්ටියම හැමෝටම ජය වේවා. subscribe කරගන්න channel එකත්